Hello guys. අපි ඇවිල්ලා ඉන්නවා. අද අපි යාළුවෝ නැහැ මම විතරයි ඉන්නේ. අද අපි ආවා මේ කොයි ටූර් එක. අපි ආවා චයිනා වලට මේ ගෙදර කට්ටියත් එක්ක කොයි ටූර් එකක් ඇවිල්ලා ඉන්නේ. දැන් අපි තාම ෆස්ට් ඩේ අපි කියන්නේ මට අපිට ටික මුත් වීඩියෝස් ගන්න ඕනේ නෑ මොකද මේ එන කම්පැක්ට් වෙච්ච මේ ෂෙඩියුල් එක අපි ආවේ. දැන් අපි ඇවිල්ලා අද තමයි ආවේ. අද උදේ 10ට තමයි ලෑන්ඩ් කරේ. දැන් යනවා අපි කාලා බිරීම දැන් යනවා ග්‍රේට් වෝල් ලොකු දුමහත් එකක් ග්‍රේට් වෝල් බලන්න යනකම් හම්බ 游览的位置多，没什么重复路线，相对往上攀爬，往回走比较轻松，大家好坚持。走完精华地段觉得体力消耗大，可以再采用补差价的方式坐缆车回来，选择性比较多，自然玩的也就轻松。 දැන් යනවා මේ ග්‍රේට් වෝල්. ඔයගොල්ලෝ අහලා ඇති මේ ලෝකෝ පුදුමහතෙන් එකක් ග්‍රේට් වෝල් බලන්න යනවා. මේක තියෙන්නේ බීජිං කියන සිටි එකේ. ඒ කියන්නේ චයිනා වලට ඇවිල්ලා ඊට පස්සේ තියෙන ලොකු සිටි එක බීජිං කියලා. ඒක තමයි චයිනා වල තියෙන ගොඩක් හිස්ටොරික් ප්ලේසස් ටික තියෙන්නේ බීජිං වල. මේ දැන් අපි යනවා. අපිට හවස ආපු නිසා වෙලාමදි. ඒතර අපි යන්න ඉතින් ඉන්නේ දැන් කේබල් කාර් එකක. දැන් යනකම් හම්බ. ඉන්නවා අපේ අම්මා. ඉන්න අපේ අම්මා. බස්සේ ඉන්නවා අපේ අයියා. ඉන්නවා අපේ මල්ලි. ඉන්නවා තාත්තා. දැන් අපි ළඟ වෙලා ඉන්නේ මේ කේබල් කාර් එක ගාවට. තව ටිකක් දුර දිනවා. තමයි අපි කේබල් කාර් එකේ ගියේ. දැන් මේ කේබල් කාර් එකේ තාව එනවා. දැන් ඉන්නේ ග්‍රේට් වෝල් එක අස්සේ. වෝල් එක උඩට ආවා. බලමු දැන් ගිහිල්ලා උනත් බලන්න තියෙන්නේ කියලා.
山长城照片。有想拍照的请走右边通道，拍完照一样可以检票乘坐缆车。8号好汉坡。දැන් මේ පෙට්‍රෝල් එක උත්තරගෙන යනවා. මාර ලස්සන view එකක් තියෙනවා. පේනවා ඇති. සන්සෙට් එකත් එක්ක මාරම ලස්සනයි. ඒත් වගේම ලෝ සීතලකුත් තියෙනවා. සාමාන්‍ය ඩිග්‍රී සෙල්සියස් 8ක් විතර තමයි මේ වෙලාවේ ටෙම්පරේචර් එක. ඒ වුණත් මාරම ලස්සන view එකක් තියෙනවා. ගොඩ දුරක් මක් කියන්න බෑ ටික දුරක් ආවා මේ හැබැයි ලොකු කන්දක් නැගගෙන ආවේ මේ යන්නේ මෙතන විතරයි ඊට පස්සේ දුරට යන්න වෙන ගන්න අපිට මාර ලස්සන විදිහක් තියෙනවා බලමු තවම තියෙන කියලා terus Great Wall කියන මහා ලස්සන තැනක් මේ මාති දිනේ මෙච්චර මේකක් තියෙයි කියලා මොකද මේ බලන්නකො අපිට හම්බුච්ච සන්සෙට් එක වැඩක් ඉන්න සන්සෙට් එක නම් මාරම ලස්සනයි මේ මරු ඇත්තටම මාරම ලස්සනයි Great Wall මේ මාති දිනේ ඇත්තට මෙච්චර මේ ලස්සන ඉතින් මට හිතුවේ ටිකක් බෝරින් හිතේ කියලා බෝරින් නෑ දැන් පහළ බහින ගමන් ඉන්නේ ඇත්තටම මේ මොකද්ද Great Wall මේ Great Wall නම් ඇත්තටම මම හිතුවා මාර ලස්සනයි සහ මේ මාර ඉන්ටරෙස්ටිං මොකද මේ මම හිතුවේ නම් කෙනෙක් බෝරින් වෙයි කියලා ඒත් එනකොට මාර ලස්සනයි එන ලස්සන view එකක් තියෙනවා මේ ඒ නිසා කිසිම බෝරින් ගන්න නැහැ අනික කොහොමත් මේ ඇත්තටම බෝරින් නැහැ මාරු එක මේ මානසිකුත් නැහැ මොකද ගොඩක් සීතල නිසා දැන් සාමාන්‍ය ඩිග්‍රී සෙල්සියස් 8-6 වගේ අතර යන්නේ එතරම් තියෙන අපි ලස්සන view එකක් නා අපේ අම්මා ඔබතුමියගේ අදහස් කොහොමද Great Wall පිළිබඳ very beautiful very amazing very valuable thing actually it's a world heritage දැක්කනේ මේ ඇත්තටම මේක මාර ලස්සනයි මත් මුලින් එද්දි හිතුවේ නම් ටිකක් බෝරින් ඇති කියලා මොකද මේ ලංකාවේ කොහෙද නැගිනවා වගේ ඇති කියලා ඒත් මේක මාර ලස්සනයි මේ ඉන්න තව ඉන්ට්‍රස්ට් එක වැඩි වෙනවා විතරයි මොකද මේ view එකේමත් මාර ලස්සනයි sunset එක හම්බුනත් ලස්සන cold nice weather මාරුයි there are activities cable car cycle අපි සමහරට යනකොටත් දැන් මේ ස්ලයිඩින් වේ එකක් යූස් කරලා ලස්සනයි යන්න පුළුවන් වෙයි බලමු එකත් පහ ලයිට් උත් දාලාලු ආව් තාරියක් රෑවෙන් තව ලස්සන වෙයි ගිහලා බලමු එහෙනම් අපි දැන් පහළට යන්න හදන්නේ ස්ලයිඩින් පද රෝලර් කෝස්ටර් එකක් වගේ එකක් බලමු ගිහලා ආතනද දන්නේ 终于站没了 ආනේ ඩ්‍රයිවර් කෙනෙක් ඉන්නවා 来这里来这这边 OK
මොනවා ඉඳන්නේ අයිදිනවා Thank you. මම ස්ලයිඩ් එකේ තාවා ඔබතුමගේ එක්ස්පීරියන්ස් කොහොමද ඒක Nice, nice. ඒක මේ ලොකෝට වගේ දේවල් ලංකාවෙත් කන් තියනවා නම් කියලා හිතනවා. ඒක ලොකෝට බය වෙන දෙයක් නෑ මේ හිතේ නම් බය හිතන පොඩ්ඩක් නැගෙද්දී නම් මෙච්චර මේක නෑ මේ හෙමින් ආවේ මේ පුදුම ඇන්ටි කෙනෙක් කියලා වෙලා මේ හෙමින් ආවා මේ එහෙම තමයි ඒක අපි එක්සිට් ලංකාවේ දේවල් වල වගේ පොඩි ලයින් එකක් තියෙනවා ඉස්සන්නේ ඔබතුමාගේ මොකද්ද මගේ අදහසට නෝ ඇතරම සියලුම දෙනා අකමැත්තෙන් හිටියත් මගේ බලකිරීම මත මේ ගමන ඇවිල්ලා මම හිතනවා සියලු දෙනා හොඳ වින්දනයක් ලබන්න නැති කියලා මේ ගමන මොකද ළමයින් විදිහට හොඳ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් තැනක් ඔයගොල්ලන්ට අනාගතයේදී වටිනාකම තේරෙයි මේ ගත්ත එක්ස්පීරියන්ස් එක පාවිච්චි කළා කොහොමද මේ වගේ නව නිපැයුමක් ලංකාව වෙනුවෙන් කරන්න කියලා හයි හයි ඇත්ත තමයි අපි අපිට කමලිකම හිටිය දවස් තමයි එක්කන් ආවේ සත්‍ය විදිහට අපිට යාළුවෙක් හම්බුණා මේ පැණ්ඩද බෑනේ අතන තියෙනවා 那为啥不给它放到山上呢？啊，那你放山上你也管抢，放山上它不给你吃。老师嘞？ අන්න යාළුවා 王老师不行。 හෙලෝ යාළුවේ කොහමද අන්නේ සුද්ද කල පොද්දන්නේ වෙල්කම් ටු ද මේකල හිරෑදී ඔන්න ඉතින් එහෙම අපි දැන් කොහෙද ග්‍රේට් වෝල් ගිහිල්ලා ඇවිල්ලා මේ ග්‍රේට් වෝල් ගිහිල්ලා ආවා එතකොට එහෙම වුණොත් අදට දැන් අද වීඩියෝ එක මෙහෙම ඉවර කරනවා මොකද මම මේ අපි මේ දවස් 7ක් ඉන්න ඉතාලි ඉන්නවා දැන් නම් අර සිතලේ මම ගහනවා මේ ඒක නිසා මේ අපි යන එක ඩේ එකකට එක වීඩියෝ එකක් විතර ගන්න වෙලුයි එතකොට අපි හෙට යන ඉඳන් ඉන්න ෆෝබිඩන් සිටි ඒ වුණොත් අදට අද වීඩියෝ එක නවත්තනවා දැන් මම හිතලා ඔයගොල්ලෝ එන්ජොයි කරනවා කියලා පාර්ට් 2 එකෙන් good night